නගර සභා ඡන්දේ තත්ත්වය? සත්‍ය අපි ජයග්‍රහණය කරනවා. විශිෂ්ට ජයග්‍රහණයක් අපිට තියෙනවා. කියන්නේ සාමාන්‍යයෙන් අතීතයේ ඉඳලා ප්‍රසිද්ධ කොළඹ කිව්වම කොළ පාට. ඔව් දශක 6ක් අතක් තිස්සේ කොළ පාට තමයි අදට තිබුණේ. නමුත් මේ පාර මේක රතු පාටින් වෙනස් වෙනවා. රතු පාට කරනවා. ඔව්. අපි මේක මිනිස්සු කරන එක හොඳටම විශ්වාසයි. මොකද දැන් මේගොල්ලෝ ගොඩාක් බොරු මත ප්‍රකාශ කරානේ. නමුත් ආගමික වශයෙන් දැන් බලන්න දළදා වහන්සේ වැඳ පුදා ගන්න වෙලාවේ ජාතීන් අතර විශාල සමගියක් ඇති වුණා. ඒ කියන්නේ විවිධ සංස්කෘතීන් වලට, විවිධ ජාතීන් වලට, විවිධ ආගම් වලට මිනිස්සු ගරු කරන්න පටන් ගත්තා. එදා දළදා වහන්සේ නමස්කාර කරන්න ගියාම බෞද්ධ කාන්තාවන්ට රැකවරණය දුන්නේ ඒගොල්ලන්ගේ ආගම නියාට වැඩිය අඩියක් පස්සට ගත්ත මුස්ලිම් ජනතාව. ඉතින් මෙතනින් ජාතීන් අතර සම්නිධියාව ගොඩාක් වැඩි වෙලා තියෙනවා. ඉතින් රටකට අවශ්‍ය ඒක. දැන් මෙයාලා කියන මේ ඔය පොල් හාල් කියන ආර්ථික උද්දීපනය නෙවෙයි. අපි කුසිකාර්මික රටක් තව මාස කිහිපෙ මේ ප්‍රශ්නේ විසඳෙයි. නමුත් ජාතීන් අතර තියෙන අන්‍යෝන්‍ය සම්බන්ධතාවය, ඒ ජාතීන් අතර තියෙන ගරුත්වය වර්ධනලා තියෙන. ඉතින් අපිට හරියම විශ්වාසයි. මම හිතන්නේ අපි විශිෂ්ට අයුරින් මේ ගොඩනගලා තියෙනවා. ඒ වගේම තමයි අපේ පරපුර කතා කරොත් ලංකාවේ වැඩිම දුක් විඳපු පරපුර අපි. යුද්ධයෙන් බැට කෑවා, ආර්ථිකයෙන් බැට කෑවා, අදටත් බැට කරනවා. ඒ වගේම තමයි මීට ඉස්සෙල්ලා සියල්ලම තිබ්බ දේවල් සියල්ලම මේගොල්ලෝ නාස්ති කරා. ඉතින් මේ සියල්ලටම හොඳ උත්තරයක් තමයි මෙතන කොළඹ නගර සභාව අවුරුද්දට කෝටි 3000ක විතර ආදායමක් එනවා. ඉතින් අපි කොළඹ නගර සභාව අත්පත් කරගන්නවා. අනිවාර්යයෙන් මේක ජයග්‍රහණය කරනවා. ඒකට පළමු වෙඩිමුරේ සමාලයට දෙමඩගොඩින් පත් වෙන්නත් පුළුවන්. ස්තුතියි. කියන්නේ මාස 6කින් 7කින් ජනාධිපතිවරු දෙන්නගේ නම් කියනවා. හිතන්නේ මොකද්ද? ඔක නිකන් බොහොම විහිළුවක් එන්න පුළුවන්. මොකද මේක ගත්තේ දීලා යන්න නෙවෙයිනේ. අනික අපිට දුන්නේ ටෙස්ට් මැච් එකක් ගහන්න. අපි ඒක හිමින් ගහනවා. මොකද ටෙස්ට් ක්‍රීඩකයෝ තමයි ලෝකෙම ජනප්‍රිය. බ්‍රයන් ලාරා, රිකි පොන්ටින්, සංගක්කාර. ඉතින් මේගොල්ලෝ ඉල්ලන 20 අපිට ගහලා ඕල් අවුට් වෙන්න අවශ්‍ය නැහැ. අපි අපේ ගේම හිමින් සෙමින් ගහගෙන රටට වැඩක් කරගෙන අනාගතයේ විශාල දියුණුව ලබා ගන්න තමයි අපි අරමුණ කණ්ඩායමක් වශයෙන්. කොහොමද ඡන්දේ තත්ත්වය? හොඳයි. ඉතින් හැමදේම හොඳට යනවා. මිනිස්සුන්ගේ ප්‍රතිචාර ගොඩක් හොඳයි. මොකද මිනිස්සු කියන එකත් ඇත්ත. මිනිස්සු ඉන්නේ රටේ මතයම තමයි හැමෝම. මිනිස්සු කියන්නේ අවුරුදු 74ක් මේ රට පාලනය කරලා දෙයක් වෙනසක් බලාපොරොත්තු වෙච්ච නැති වෙනසක් කරගන්න බැරි වෙච්ච සමහර මිනිස්සු මාස 8න් අපි කරපු වෙනසක් ගැන අඩුපාඩු හොයනවා. ඉතින් ඒක ඉතින් අපිට ඉතින් hina යනවා ඇත්තටම ඉතින්. මොකද අපිට ඡන්දේ දීපු මිනිස්සෙක් කියන කිව්වනම් අපිට අතර දුකක් නැහැ. ඡන්දේ දීපුවන් නැති කෝ අරක කෝ කාර් කෝ අරගෙන ගවුවට අපි අවුරුදු 60කට මාස 60කට ගත්තේ මේ ආණ්ඩුව මාස 5ක් 6ක් ගියා. තව මාස 55ක් තියෙනවා. ඒ 55ට කරන්න තියෙන දේවල් ගොඩක් දේවල් තියෙනවා. මොකද මාස 60න් කරන්න තියෙන දේවල් මාස 5න් කරන්න බෑනේ අපිට. ඒකට තමයි කාලයක් තියෙනවා. ඒක ටිකෙන් ටික මොකද අඹ ගහක් හැදුන ගමන් අඹ ගහේ අපිට ගෙඩි කන්න බෑ. ඒ වගේම ටිකෙන් ටික වර්ධනය වෙනවා. ඊට පස්සේ තමයි ගැට හැදලා ගැට ගෙඩි වෙලා ගෙඩි පැහිලා. ඒතකොට තමයි අපිට අඹ ගෙඩියේ රස නියම විදිහට බලන්න පුළුවන්. ඒ නිසා කියන්නේ මිනිස්සුන්ට කලබල වෙන්න එපා. අපි මේ රට හදනවා. අපි විශ්වාස කරන්න. මම දෙමඩකොට අපේක්ෂකෙක්. මේ දෙමඩකොට අනිවාර්යයෙන් වෙනස් කරනවා. මේ ලස්සන පැත්තක් කරලා නගර සභාවක් විදියට මේට වෙන්නේ නැති දේවල් ගොඩක් තියෙනවා. නගර සභාවක් විදියට දෙමඩකොට වෙන දෙයක් නැහැ අත්‍තරම. ඒ දේ වෙනස් කරලා මිනිස්සුන්ට දෙයක් කරන්න අනිවාර්යයෙන්ම අපි බැඳිලා ඉන්නවා. මිනිස්සු දෙන ඡන්දය එක අඹමල් රේණුවක් තරම් විශ්වාසය කඩන්න නැතුව අපි මිනිස්සු වෙනුවෙන් කැපෙනවා. ඔය කියන විදියට විපක්ෂ කියන විදියට මාස 6න් පෙරලන්න පුළුවන්ද මේ? මාස 6න් පෙරලන්න පුළුවන් ඉතින් වෙන දේවල්. මිනිස්සුද අවුරුදු 74ක් දීලා 103 ඉඳන් අපි ඇවිල්ලා අවුරුදු 74කට පස්සේ අපි මේ රට අරගෙන තියෙද්දි මාස 6න් ආණ්ඩු දාලා යනවාද අපි? මාස 6න් යන දළදා පෙරලලා ඔච්චර මිනිස්සුන් ආදර්ශමත් දේවල් මේ රට කරාද? මිනිස්සු වෙන ජනතාව මතේ දැන් මාසයි දැන් රනිල් කියනවා රනිල්ගේ පැත්තෙන් කියනවා දෙසැම්බර් වෙද්දි ගන්නවා රනිල්ගේ කට්ටිය කියලා. හැබැයි රාජිත්ගේ පැත්තෙන් කියනවා සජිත් ගන්නවා මාස 6න් කියලා. බොරු තව මාස 6න් ඒගොල්ලන් ගන්නවා. දෙපැත්තෙන් කාට දෙන්නද? අංශු මාරසිංහ රනිල්ගේ උපදේශක. එයාත් කියනවා මේ අවුරුදු 10ක් යනකම් මේ මාළිව ආණ්ඩුව පෙරලන්න බෑ කියලා. මොකද මේක මිනිස්සු හදපු ආණ්ඩුවක්. දුක් විඳලා හදපු ආණ්ඩුවක්. ලේ වලින් කෑ ගහලා මිනිස්සු බිමට දාලා තරලා පෙරද්දි මිනිස්සු ජය වේවා කියපු මිනිස්සුරු පක්ෂයක රුපියලක් ඉල්ලන්න නැතුව අපේ පක්ෂ සහෝදරවරු ඉන්න බයිස්කල් වලින් මිනිස්සු වලින් වැඩ කරනවා. දවල් අවුව බලන්න නැතුව වැස්ස බලන්න නැතුව මිනිස්සු වෙනුවෙන් කැප කරන අපේ සහෝදරවරු ඉන්නවා. අපි එහෙම පක්ෂයක් මේක මිනිස්සුත් එක්ක ඉන්න මිනිස්සු අපිත් එක්ක හැමදාම ඉන්නවා. මාස 6න් පෙරලන්න වෙන්නේ ඉතින් හීනෙන් තමයි. ඒකම මෙතන දැන් අගමැතිතුමිය හරිනේ සහෝදරයන මීටින් එකක්. හැබැයි මට පැහැදිලිව පේනවා මෙතන
සිකියුරිටි ඉන්න 150ක් විතර. ඒකම ඉන්න කැරළි මාර්ගනේ කඳුළු ගෑස් ගන්නත් ඉන්නවා. සරල ජනපති කෙනෙක් ඉන්නේ අනුකුමාර දිසානායක. ඇයි අගමැතිතුමේ සරල වෙලා නැද්ද? නෑ අගමැතිතුමේ සරල වෙලා කියන්නේ මම හිතන්නේ මේ රටේ මෙතන ජනගහනය වැඩි. මොකද මෙතන ගෙවල් 1000 ගහනකටත් වැඩිය තියෙනවා. මොකද මෙතන ආරක්ෂාව ගැන සම්බන්ධයෙන් අපි ලොකුවට හිතනවා. මොකද මේ ගෙවල් ඈතින් ඈතට නෙමෙයි මේ ගෙවල් තට්ටුවෙන් තට්ටු උඩට තට්ටු 15ක් උඩට තියෙන්නේ. මොන ගෙදරින් කොහොම මොක විද්දත් ඒක හොයන්න බෑ. මොකද ඒ තරමට ආරක්ෂාව තියෙන්න ඕනේ. මොකද මෙතන වෙන තැනක් සම්බන්ධ වෙන්නේ. සාමාන්‍ය ග්‍රවුන්ඩ් එකක්, ගෙවල්, ගම් පළාතක් වගේ නම් අපිට හොයන්න පුළුවන්. මොකද මෙතන හොයන්න බෑ එහෙම. ඒක නිසා තමයි අපි ආරක්ෂා කරන උපරිම ඉදලා මොකද මේ රටේ අගමැතිතුමිය අපි ආරක්ෂා කරනවා අපේ රටේ අගමැතිතුමිය. ඒකයි MSD PMSD එකකින් පොලිසියෙන් STF හැම එකෙම මේ ආරක්ෂා කරන්නේ මේ අපේ රටේ. ඒ මිනිස්සුත් දන්නවා. මෙන් ඉදිරියට තවත් අපි මීට වඩා සිකියුරිටි එකක් දුන්න රනිල්ලෙත් හැබැයි ඒක මම හිතන්නේ බොහෝ දුරට අඩු වෙලා තියෙනවා. කැරළි මර්ධනය කියන්නේ මම හිතන්නේ මෙතන මිනිස්සු හැමෝම බලාගෙන ඉන්න අපේ අගමැතිතුමිය දෙක බලා ගන්න. මිනිස්සු දැන් ඔය දකින්න නැති මිනිස්සු දැයගෙන ආවිලා කීයට දෙන්නේ කියලා අපේ මිනිස්සු අහනවා. ඒ අගමැතිතුමිය දැක ගන්න මිනිස්සු ඉන්න ජනතාව අපි එක්කයි. ඒ විශ්වාසය තියෙනවා අපිට හැමදාම ආරක්ෂාව පොලිසිය නෙමෙයි දින අපි අතර තමයි අනිවාර්යයෙන්ම ආරක්ෂා. මොකද අපි තරම් අගමැතිතුමියව ආරක්ෂා කරන්නේ නැහැ කවුරුත්. ඒ ගැන සැකයක් තියාගන්න ඕනේ. අපි අගමැතිතුමිය අපි ආරක්ෂා කරනවා. පොලිසියට වඩා අපි ආරක්ෂා කරනවා අපේ අගමැතිතුමිය. කොහොමද රටේ තත්ත්වය මොනවද හිතන්නේ? දැන් නම් ඉතින් අවුලක් නෑ. ඉස්සරහට කොහොම වෙද කියලා ඉතින් කියන්න අමාරුයි අපිට ඉතින්. කියන්නේ මේ මාස 5 ඇතුළත ප්‍රගතියක් එහෙම තියනවද? මොකද හිතන්නේ? සාමාන්‍යයෙන් දැන් යන විදියට නම් ප්‍රගතියක් තියෙනවා. අර මම ඉස්සල්ලා කිව්වා වගේ තමයි ඉතින් තව මාස 5ක් ආයත යනකොට වෙනස් වෙන්න පුළුවන්. ඒ විදිහට පේන්න පුළුවන් ඉතින්. වෙනස් වෙනවා කියන්නේ අදහස් කරේ දේශපාලන වෙනසක්ද ආර්ථික වෙනසක්ද ආර්ථික දියුණුවක්ද? රටේ දියුණුවක් වගේ දෙයක් ඉදිරියට බලාපොරොත්තු වෙනවා. මා ජනතාව බලාපොරොත්තු වෙන්නේ ඒකනේ නේ. අපි කවුරුනක ඒකනේ බලාපොරොත්තු වෙන්නේ නේ. මා ජනතාවගේ බලාපොරොත්තුව තමයි අපේ බලාපොරොත්තුව නේ. මා ජනතාව කියන්නේ එක අපිනේ. ඒක තමයි සාමාන්‍යයෙන් මේ යන විදියට නම් මේ යන රැල්ලේ විදියට ඉදිරියට අනාගතයක් වෙයි කියලා අපි හිතනවා ඉතින්. කියන්නේ ඔබ සාමාන්‍ය රැකියාවක් කරන එදිනෙදා වැටුපක් ලබන කෙනෙක්. ඔයාට දැනෙන්නේ කොහොමද? මේකයි දැන් තත්ත්වය తీර නම් සාමාන්‍යයෙන් ටිකක් හොඳයි. මම ඒකට ඉස්සලා මුලින්ම කිව්වේ ඒකයි. පස්සරක් එක මේ විදියටම යනවා නම් හොඳයි. වෙනසක් නැතුව අපි කාටක් සමවරව ජීවත් වෙන්න පුළුවන් නම් රටේ පුරවාසිය ඇතියට සමවර ජීවත් වෙන්න පුළුවන් නම් ඒක තමයි ලොකු දේ. ජනාධිපතිතුමා ගැන මොකද හිතන්නේ? තරුණ නායකයෙක් ඉඳ තමයි මේ රටේ ජනාධිපතිකමක් දුන්නේ. සෑහෙන බලාපොරොත්තුවක් තියාගෙන දුන්නේ. ඉතින් රටේ ජනාධිපතිතුමා කියන්නේ රටේ රජුරුවනේ. නේ ඒ රජුරුවන් ගැතේ තමයි අඳ දින්නේ. ඉතින් ඒ වෙලේ ඔයගොල්ලෝ හැමෝටම අපි ආරාධනා කරනවා එළවෙන හැවෙන්න මාලිමා වෙන ඔබේ මනාපේ ඉදිරිපත් කරන්න ජාතික ජනබලවේගන ජය වේවා ඔබ තමයි ජය වේවා සුදි හොඳයි ජාතකයෙන් හොයි පොරොත්තුවක් ලක්ෂණ ජීවිතයක් කරන ශ්‍රී ලංකාවේ ගමනේ විශ්වාසයේ ආණ්ඩුවක ශ්‍රී ලංකා ප්‍රජාතන්ත්‍ර සමාජවාදී ජනතාවේ අග්‍රාමාත්‍ය ආචාර්ය හරණියමර සූරිය සෝරේ ඉදාම හරසරික සහෝදරතුමෝ මිසාරේ පිළිගනු ලබනවා